ආයිබෝන් සෙල්මිට. ඉතින් දුවපතේ අදත් අපි ඔබ හමුවට ඇවිල්ලා ඉන්නවා. 2024 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 9 වෙනි ප්‍රායෝගික පරීක්ෂණ විවරණ වීඩියෝවත් අරගෙන. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා ඔබ දැනුවත් කරන්න 2024 වර්ෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ මේ 9 වෙනි ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව ලැබුණු පරිපථය මොකක්ද? මේ පරිපථයට අදාළව උපාංග ටික තෝරාගෙන ව්‍යාපෘතිපූර්වක නිවැරදිව පරිපථය එකලස් කරලා ඉතා ඉක්මනින් මේ මිනුම් ලබාගෙන ඒ අදාළ ගණනය කිරීම ඇතුළු ඒ සියල්ල අවසන් කළා උපරිම ලකුණක් කරා ළඟා වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඔබ දැනුවත් කරනවා. ඉතින් මේ පුතේ ඉතාම වැදගත් වීඩියෝවක් නිසා ඔබ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා රැඳිලා මේ දැනුම ලබා ගන්න. මේ දැනුම ඔස්සේ ඔබත් ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණ සඳහා උපරිම ලකුණක් උපයා ගන්න කියන එක මතක් කරන ගමන් ඉතා ඉක්මනින් අපි හැරෙනවා 2024 වර්ෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 9 වෙනි ප්‍රායෝගික පරීක්ෂණය දිහාට. ආරම්භයේදීම අපි කිව්වා 2024 වර්ෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 9 වෙනි ප්‍රායෝගික පරීක්ෂණය තමයි විවරණය කරන්න යන්නේ. අපි පරිපථ සටහන දිහා බැලුවොත් සමීප වෙලා බැලුවහම ඔන්න ඔබට පේනවා පරිපථ සටහන. බොහොම සරල පරිපථයක් තමයි දෙන්නේ. අපිට පරීක්ෂණය කියලා තියෙනවා ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම EN9. ඒතර වෝල්ට් 9ක සැපයුමකින් ක්‍රියාත්මක වෙන පරිපථයක් තියෙන්නේ. අපි මුලින් පරිපථය හඳුනාගමු. මේ වෝල්ට් 9 සැපයුමේ ධනාග්‍රයට ඔබට පේනවා මෙතන විභව බෙදුමක් සම්බන්ධ වෙලා තියෙනවා 91 කිලෝම් ස්ථිර ප්‍රතිරෝධකයකට ශ්‍රේණිගත කරගෙන කියනවා 10 කිලෝම් විභවමාන වර්ගයේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට මේ 91 කිලෝම් ප්‍රතිරෝධකය සප්ලයි එකේ ධන වෝල්ට් 9ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකේ අනිත් පැත්ත විභවමාන ප්‍රතිරෝධකයේ විචල්්‍ය අග්‍රයට සහ ස්ථිර අග්‍රයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දෙක එකතු වෙන තැන ඔබට පේනවා මේ සංදියෙන් වයර් එකක් අරගෙන ජම්පර් වයර් එකක් අරගෙන කනෙක්ට් කරලා තියෙනවා මේ ට්‍රාන්සිස්ටරේ බේස් එකට. ඊට පස්සේ මේ පාත් එක බැලුවොත් මෙතන ප්‍රධාන පාත් එක ඔබට පේනවා සප්ලයි එකේ වෝල්ට් 9ට සම්බන්ධ වෙලා තියෙනවා ශ්‍රේණිගත වෙලා තියෙනවා කිලෝම් 10ක ප්‍රතිරෝධකයක්. ඒ කිලෝම් 10 ප්‍රතිරෝධකයේ අනිත් පැත්ත LED එකක ඇනෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. LED එකේ කැතෝඩ් එක කෙලින්ම ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් පින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ට්‍රාන්සිස්ටරේ එමීටර් එක කෙලින්ම ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා. ඒතර මේ දෙකම ග්‍රවුන්ඩ් එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ විභවමාන වර්ගයේ ප්‍රතිරෝධකයේ ස්ථිරාග්‍රය සහ මේ ට්‍රාන්සිස්ටරේ එමීටර් එක. ඒතර සංකේත දුවේ පුතේ මේ ට්‍රාන්සිස්ටර් සංකේත බැලුවම ඔබට පේනවා NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් තමයි මේ පරිපථය සඳහා යොදා ගන්න ඕනි. ඒතර ඔබට මෙතන පහළ දීලා තියෙනවා පින් අවුට් එක පැහැදිලිව දකින්න පුළුවන් 2n 3904 සහ 2n 3906 එමීටර් බේස් කලෙක්ටර් මේ ඉලක්කම තියෙන පැත්ත උඩට හරවා ගත්තා. මෙන්න මේ විදිහට ඔබට බලා ගන්න පුළුවන් මේ ඉලක්කම තියෙන පැත්ත උඩට හරව ගත්තාම මේ පැත්තේ පින් එක දකුණු අත පැත්තේ පින් එක එමීටර් එක මැද පින් එක බේස් එක වම් අත පැත්තේ පින් එක වම් අත පැත්තේ පින් එක එමීටර් එක මැද පින් එක බේස් එක දකුණු අත පැත්තේ පින් එක කලෙක්ටර් එක. මේ විදිහට තමයි පින් අවුට් එක තියෙන්නේ. මේකෙදි දුවේ පුතේ විශේෂයෙන් මේ 2n 3904 සහ 3906 කියන ට්‍රාන්සිස්ටර් දෙකම ඔබට දීලා තියෙනවා. හැබැයි ඔබ දැනගෙන ඉන්න ඕනි මේ NPN වර්ගයේ 2n 3904 ට්‍රාන්සිස්ටරේ තමයි ඔබ මේ පරිපථය සඳහා භාවිතා කරන්න ඕනි. ඒකට අදාළ ගැටලු ටිකත් අපි බලමු. මේ විදිහට පරිපථය එකලස් කළා කිලෝම් 10 විචල්්‍ය ප්‍රතිරෝධකය මෙතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. අවුම් ප්‍රතිරෝධයක් නෙමෙයි උපරිම ප්‍රතිරෝධයක්. මොකද හේතුව දුවේ අපි දන්නවා මේ පරිපථ සටහන් බැලුවාම මෙතන තියෙන විභවමාන ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය උපරිම වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට තමයි මේ 91 කිලෝම් හරහා ගලා එන ධාරාව ට්‍රාන්සිස්ටරේ පාදමට ගිහිල්ලා ට්‍රාන්සිස්ටරේ සක්‍රීය තත්ත්වයටපත් වෙන්නේ. ඒතකොට ඒක සක්‍රීය තත්ත්වයටපත් වෙන්න නම් අනිවාර්යෙන් මෙතන බාධා වැඩි වෙන්න ඕනි. ඒතකොට ප්‍රතිරෝධයගේ අඩු කරනකොට මේ 91 කිලෝම් හරහා එන ධාරාව බේස් එකට යන්නේ නැතුව ට්‍රාන්සිස්ටරේ කෙලින්ම ග්‍රවුන්ඩ් වෙනවා. ඒතකොට ට්‍රාන්සිස්ටරේ කට් ඔෆ් අවස්ථාවටපත් වෙනවා.
එතකොට ස්විච් අවස්ථාව දෙකයි තියෙන ස්විචින් අවස්ථාවේදී සැචුරේටඩ් රීජන් එකයි කට් ඔෆ් රීජන් එකයි තමයි භාවිතා වෙන්නේ සම්තුලිත පෙදෙසයි කපා හැරි පෙදෙසයි. එතකොට අපිට කියනවා මෙතන ප්‍රශ්නේ 10 කිලෝ ඕම් ප්‍රතිරෝධකය අවම නෙමේ උපරිම ප්‍රතිරෝධයක් ලැබෙනසේ ට්‍රාන්සිස්ටරය සංතෘප්ත කිරීමට සීරු මාරු කර පරීක්ෂකවරයාට පෙන්වන්නේ. එතකොට VCE අගය ට්‍රාන්සිස්ටරේ සැචුරේටඩ් මොහොතේ දුවේ පුතේ VCE අගය 0.2කට වඩා 0.2 වෝල්ට වඩා කුඩා වෙන්න ඕනි. එතකොට අපිට VCE මැනලා මෙතන සටහන් කරන්න කියනවා. ඒක නිවැරදිද බලන්න අපිට දීලා තියෙනවා අවමේ තියෙන සීමාව 0.2 ඊටත් වඩා අඩුවට තමයි අඩු සීමාවකට තමයි VCE අගය යන්න ඕනි. මොකද හේතුව ට්‍රාන්සිස්ටරයක් සැචුරේට් වුණාට පස්සේ මේ ට්‍රාන්සිස්ටරේ සැචුරේටඩ් වෙනකොට කලෙක්ටර් එමීටර් සංදියේ ප්‍රතිරෝධය ඊටාම අවම අගයකට ප්‍රතිරෝධයක් නැති මට්ටමට එනවා. එතකොට යා දෙපස වෝල්ටීයතාවය ඊටාම විභව බැස්ම ඊටාම අඩු අගයකට නිරායාසයෙන්ම පත් වෙන නිසා එතකොට VCE මනින්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස IC ධාරාව ගණනය කිරීම සඳහා කිලෝම් 10 ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාව මැන පරීක්ෂකවරයාට පෙන්වන්න. එතකොට දුවේ පුතේ මෙතන IC ධාරාව කිලෝම් 10 ප්‍රතිරෝධක දෙකක් තියෙනවා හොඳින් මතක තියාගන්න. මෙතන තියෙන කිලෝම් 10 ස්ථිර ප්‍රතිරෝධකයක්, මෙතන තියෙන්නේ කිලෝම් 10 විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට IC ධාරාව යන්නේ මෙන්න මේ පාත් එකේ. එහෙනම් ඔබ අනිවාර්යෙන් මෙන්න මෙතන තියෙන ස්ථිර කිලෝම් 10 ප්‍රතිරෝධකයේ දෙපැත්තේ තමයි වෝල්ටීයතාව මනින්න ඕනි. වෝල්ටීයතාව මැනලා සටහන් කළා IC ධාරාව අපිට ගණනය කරන්න තියෙනවා. ඒතර V සමානයි IR දාලා අපිට පුළුවන් IC ධාරාව ගණනය කරගන්න. ඊට පස්සේ මේකේ අනිත් පැත්තෙත් අපිට තව ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඒකත් බලමු. පස්වෙනි ප්‍රශ්නේ R1 විචල්‍ය කරමින් VB විභවය බේස් වෝල්ටේජ් එක 0 සිට 0.9 දක්වා පරාසය තුල 0.1 පරතර වලින් ගෙන VCE විභවය පහත ප්‍රස්ථාරයේ ප්‍රස්ථාරගත කරන්න. එතකොට ඔන්න ප්‍රස්ථාරය අපිට ඇඳලා දීලා තියෙනවා කොටු දැලත් එක්ක මේ මූලාක්ෂ දෙක දාලා තියෙනවා. තිරස් මූලාක්ෂය බේස් වෝල්ටේජ් එක, සිරස් මූලාක්ෂය කලෙක්ටර් එමීටර් වෝල්ටීයතාව කියලා අපිට නම් කරලා දීලා තියෙනවා. අපි එතකොට රීඩින් ටික ගන්න ඕනි 0 ඉඳලා 0.9 පරාසයට 0.1න් එකට. 0.0ද කීයද? 0.1ද කීයද? 0.2 3 විදිහට 0.9 වෙනකන් VB ආගේ වෙනස් වීමට අනුරූපව VCE කලෙක්ටර් එමීටර් වෝල්ටීයතාව කොහොමද කියලා. එතකොට මේ ටික තමයි දෙපිටේ ඔන්න අපිට මේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව අවසන් කරගන්න තියෙන්නේ. එහෙමනම් අපි ඉක්මනින් බලමු මේ පරිපථය කොහොමද නිවැරදිව එකලස් කරගන්නේ කියලා. එහෙමනම් ඔන්න අපි පරිපථය එකලස් කරන්න සූදානම් වෙන්නේ. මේකත් ගොඩාක් ලොකු පරිපථයක් නෙමේ දෙපිටේ. ඒක නිසා මම මේ ව්‍යාපෘති පූර්වයේ එක පැත්තක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ධනාග්‍රය සඳහා මම මේ සප්ලයි ධනාග්‍රය සඳහා දීප්ත රතු වර්ණයක් පාවිච්චි කරනවා. ඍණාග්‍රය සඳහා අදීප්ත සුදු වර්ණය පාවිච්චි කරනවා. එතකොට ධන සහ ඍණ දාගත්තා. එතකොට මේ විදිහටම මට පරිපථය එකලස් කරන එක ඉතාම පහසුයි. මේ පරිපථ සටහනේ විදිහටම ඔබට පේනවා මේ ධන සැපෙන්නට මේ පළවෙනි තැන විභව බෙදුමින් සම්බන්ධ වෙලා තියෙන කිලෝම් 91 ප්‍රතිරෝධකයක් සහ 10 කිලෝම් විභවමාන වර්ගයේ ප්‍රතිරෝධකයක්. එතකොට කිලෝම් 91 වෙනුවට මට මේ වෙලාවේ හොයාගන්න පුළුවන් උනේ 100යි කිලෝම්. මම ඒක නිසා ඒ ප්‍රතිරෝධකය පාවිච්චි කරනවා. කිලෝම් 100යි කිලෝම් දුඹුරු කළු කහ කියන ප්‍රතිරෝධකය තමයි 100යි කිලෝම් ප්‍රතිරෝධකේ දුඹුරු කළු කහ වර්ණත් එක්ක මොන මම කිව්වා ඔබට. එතකොට ඔබට පේනවා මම මේ පරිපථය එකලස් කරන්න හදන්නේ සැපෙවුමේ සප්ලයි එකේ ධන පාත් එකත් එක්ක මම මේ 100යි කිලෝම් එක මේ විදිහට මේ පල්ලෙහා පාත් එකකට සම්බන්ධ කරගන්නවා. අන්න පැහැදිලි ඔබට. ඊට පස්සේ මේ පරිපථයත් එක්ක ඔබට පේනවා මේ 91 කිලෝම් ප්‍රතිරෝධක එක පැත්තක් සප්ලයි එකේ වෝල්ට් 9 පැත්තට ධන 9 පැත්තට අනිත් පැත්ත සම්බන්ධ වෙලා තියෙනවා විභවමාන ප්‍රතිරෝධකයේ විචල්්‍ය අග්‍රය සහ ස්ථාවර අග්‍රයකට. එතකොට මේ කිලෝම් 10 විභවමාන ප්‍රතිරෝධකයක් තියෙන ද්වේපුතේ ඔබට පේනවා පැහැදිලිව. මේකේ මේ පළවෙනි පින් එක, දෙවෙනි පින් එක, තුන්වෙනි පින් එක අපි මේ විදිහටම තියාගෙන තමයි අංක කරන්නේ. 1 2 3. එතකොට ඔබට විචලනයක් අවශ්‍ය නම් අනිවාර්යෙන් මේ මැද පින් එකත් එක්ක දෙපැත්තේ පින් දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. ඒතර උදාහරණයක් විදිහට මට මේක මේ පළවෙනි පින් එකයි දෙවෙනි පින් එකයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දුයි පුතේ මෙතන මේ සංකේතයේ භාවිතයත් එක්ක බලන්න පරිපථ සටහනේ මේකේ පින් තුනම පාවිච්චි වෙන අවස්ථාවක් නෙමෙයි පින් දෙකයි පාවිච්චි වෙන්නේ. ඒතකොට උදාහරණයක් විදිහට 1යි 2යි පාවිච්චි වෙනවා නම්
3 කියන පින් එක අපිට ඕන අතහැරලා දැම්ම හැකි. එහෙම නැත්නම් 3 කියන පින් එක මේ දෙවෙනි පින් එක සම්බන්ධ වෙන පාත් එකට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට 1යි 2යි තමයි පාවිච්චි වෙන අග්‍ර දෙක. දෙවෙනි පින් එකත් එක්ක තුන්වෙනි පින් එකත් එකතු කළා. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් 3යි 2යි පාවිච්චි කරන්න. 3යි 2යි පාවිච්චි කරනවා නම් පළවෙනි පින් එකයි දෙවෙනි පින් එකයි එක පාත් එකකට ප්ලග් කර ගන්න ඕනේ. එන්න ඔබට පැහැදිලි. එහෙනම් මම මේක පාවිච්චි කරනවා 1යි 2යි කියන අග්‍ර. එතකොට මේ ඔබට පේනවා මේ 100 කිලෝ ඕම් ප්‍රතිරෝධකයේ සම්බන්ධ වෙච්ච පාත් එකටම මේ විභවමාන ප්‍රතිරෝධකයේ පළවෙනි පින් එක සම්බන්ධ කළා. ඊට පස්සේ ඒකේ මැද පින් එක සප්ලයි එකේ ඍණ එකට ඔන්න සම්බන්ධ කළා. ඒකේ තුන්වෙනි පින් එකත් අග පින් එකත් සප්ලයි එකේ ඍණ එකටම පාවිච්චි කළා. ඔන්න ඔබට පැහැදිලි පරිපථයට සම්බන්ධ කරපු විදිහ මේ විභවමාන ප්‍රතිරෝධකයේ අග්‍රත් එක්කම බැලුව හැකි ඔබට. පළවෙනි පින් එක මේ මෙතන පරිපථ සටහනත් එක්ක මම පෙන්නන්න. පළවෙනි පින් එක මෙතනට සම්බන්ධ කළා. දෙවෙනි පින් එකයි තුන්වෙනි පින් එකයි ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කළා. ඊට පස්සේ අපි ට්‍රාන්සිස්ටරේ පින් කරගන්න ඕනි. දෙපුතේ මෙතන අපිට ට්‍රාන්සිස්ටර් සිම්බල් දෙකම දීලා තියෙනවා. හැබැයි පරිපථ සංකේතයත් එක්ක අනිවාර්යෙන් පාවිච්චි වෙන්නේ අපිට NPN ට්‍රාන්සිස්ටරේ 2N3900 4 ට්‍රාන්සිස්ටරේ තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. 904. එතකොට කලෙක්ටර් බේස් එමීටර දීලා තියෙනවා අපිට. මේ පැත්තේ පින් එක වම් අත පැත්තේ පින් එක එමීටර් එක මැද පින් එක බේස් එක දකුණු අත පැත්තේ පින් එක කලෙක්ටර් එක. එතකොට ඔබට පේනවා කලෙක්ටර් එක පරිපථ සටහන අනුව ධන සැපයුම පැත්තට තමයි වැඩි බරක් තියලා තියෙන්නේ. මම මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන ඔබට බලන්න පුළුවන්. කලෙක්ටර් පින් එක මේ විදිහට ධන පැත්තට වර වෙන්න. ඊට පස්සේ මැද බේස් පින් එක එමීටර් පින් එක මේ විදිහට පල්ලෙහා පැත්තෙන් ඍණ පැත්තට බර වෙන්න. ඊට පස්සේ ඔබට පේනවා පරිපථ සටහනේ දුවේ පුතේ එමීටර් එක කෙලින්ම ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. මම එහෙනම් ඒක ග්‍රවුන්ඩ් කරගන්නවා. එමීටර් පින් එක කෙලින්ම ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඔන්න පැහැදිලි. ඊට පස්සේ මෙතන පරිපථ සටහනත් බැලුවොත් ඔබට පේනවා 91 කිලෝ ඕම් එකයි විභවමාන ප්‍රතිරෝධකයයි එකතු වෙච්ච තැනින්ම වයර් එකක් යනවා බේස් එකට. මෙන්න මගේ 91 කිලෝ ඕම් ප්‍රතිරෝධකයයි විභවමාන එකයි එකතු වෙච්ච තැන. එතනින් අපි වයර් එකක් දා ගන්නවා මේ විදිහට ට්‍රාන්සිස්ටරේ බේස් එකට. මේ බේස් එක සම්බන්ධ වුණේ මෙන්න මේ පාත් එකට ඔබට පේන බේස් එකට. ඊට පස්සේ ඔබට පේනවා ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එකට කිලෝ ඕම් 10 ප්‍රතිරෝධකයක් LED එකක් එක්ක ශ්‍රේණිගත වෙලා තමයි සම්බන්ධ වෙන්නේ. කිලෝ ඕම් 10 ප්‍රතිරෝධකය ඔන්න මම අරන් තිනවා. දුඹුරු කළු තැඹිලි රන් 10 කිලෝ ඕම් ප්‍රතිරෝධකේ. එතකොට එයාගේ එක පැත්තක් සම්බන්ධ කරගන්නවා මේ විදිහට සප්ලයි එකට. එයාගේ අනිත් පැත්ත මම මේ විදිහට මේ හිස් පාත් එකකට සම්බන්ධ කරගන්නවා. ඒකට ශ්‍රේණිගත කරගන්නවා. මෙතනට ශ්‍රේණිගත කරගන්නවා මේ විදිහට LED එක. මේ LED එකේ අපි දන්නවා දුවේ පුතේ මේ දිග පින් එක ඇනෝඩ් එක කොට පින් එක කැතෝඩ් එක. එහෙම නැත්නම් ලේසිම ක්‍රමේ තමයි මෙන්න මේ LED එකේ යට තියෙන මේ ධාරය අල්ලන් යනකොට එක තැනකින් කට් කරලා තියෙනවා මේ ධාරේ. කට් කරලා තියෙනවා අපිට ඒක අතර දැනෙනවා. එතකොට මේ පැත්තේ තියෙන පින් එක හැම වෙලේම කැතෝඩ් පින් එක ඒ විදිහට මතක තියාගන්න. එතකොට පරිපථය බැලුවොත් එimhe ඔබට පේනවා මේ 10 කිලෝ ඕම් ප්‍රතිරෝධකේ එක පැත්තකට ශ්‍රේණිගත වෙලා තියෙනවා LED එකේ ඇනෝඩ් අග්‍රේ. එහෙනම් මම ඔන්න ශ්‍රේණිගත කර ගන්නවා LED එකේ ඇනෝඩ් එක. LED එකේ කැතෝඩ් එක කෙලින්ම ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් පින් එකට. ඔන්න මම සම්බන්ධ කළා. තවත් පොඩි දෙයක් දුවේ පුතේ මම ඔබට පෙන්නන්නම්. ඔබට මතකයි ගැටලුවේදී අපිට මේ බේස් වෝල්ටේජ් එකයි කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එකයි තමයි බලන්න තියෙන්නේ. ඒක නිසා ඔබට පේනවා මම මේ ට්‍රාන්සිස්ටරේ පින් කරගෙන තියෙන්නේ. ප්‍රොජෙක්ට් බෝඩ් එකට බොහොම හොඳට පැහැදිලිව මට මේ අග්‍ර තුන ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් බේස් එමීටර් කියන අග්‍ර තුනම පැහැදිලිව දකින්න පුළුවන් සහ පැහැදිලිව මිනුම් උපකරණයක මල්ටිමීටර් එකේ ප්‍රෝබ් එක තියලා මනින්න පුළුවන් විදිහට. ඉතින් දුවේ පුතේ මේවත් ඔබට ඉතාම වැදගත් වේවි. මොකද එහෙම නැති වුණොත් ඔබට මීට අදාළ මිනුම් ලබා ගනිද්දී පරිපථයේ යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙමනම් ඔන්න පරිපථය අපි එකලස් කරලා ඉවරයි. ඊගාවට අපි බලමු සැපයීමට සම්බන්ධ කරලා මිනුම් ලබා ගැනීම ආශ්‍රිත කටයුතු ටික කොහොමද නිවැරදිව ඉතා ඉක්මනින් කරගන්නේ කියලා. හොඳයි දුවේ පුතේ අපි
සැපයුම සම්බන්ධ කරන්න යන්නේ මම මේ ඩුවල් පවර් සප්ලයි එක සිංගල් මෝඩ් වලට දාගෙන මම මේ පැත්ත මේ channel 1 එකෙන් මම සප්ලයි හදා ගන්නවා බෝඩ් 9ට හදාගෙන මම මේ පරිපථයට සැපයුම සම්බන්ධ කරන්නයි සූදානම් වෙන්නේ මුලින්ම මම ඍණාග්‍රය මේ විදිහට කනෙක්ට් කරගන්නවා ඊට පස්සේ ධනාග්‍රය කනෙක්ට් කරගන්නවා ඔන්න ඔබට පේනවා LED එක දැල් වෙලා පරිපථයේ ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා ඊට පස්සේ අපිට කියනවා කිලෝම් 10 ප්‍රතිරෝධකයේ උපරිම ප්‍රතිරෝධයක් අපි දන්නවා මේකේ ස්විච් එකක් විදිහටයි පාවිච්චි වෙන්නේ. ඒතකොට ස්විච් එකක් විදිහට පාවිච්චි වෙනකොට අවස්ථා දෙකයි දුවේ පුතේ තියෙන්නේ. LED එක දැල් වෙන අවස්ථාවයි LED එක මේ විදිහට නොදැල් වෙන අවස්ථාවයි. LED නොදැල් වෙන අවස්ථාව ට්‍රාන්සිස්ටරේ කට් ඔෆ් අවස්ථාව. LED එක උපරිම ආලෝකයෙන් දැල් වෙන අවස්ථාව අපි ස්විච් එකේ ඔන්න අවස්ථාව කියලා ගන්නවා. ට්‍රාන්සිස්ටරේ සම්පූර්ණ අවස්ථාව එහෙම නැත්නම් අපි කියනවා සැචුරේටඩ් අවස්ථාව. එතකොට දැන් අපිට කියන්නේ මේකේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ උපරිම ප්‍රතිරෝධයක් ලැබෙනසේ ට්‍රාන්සිස්ටරේ සම්පූර්ණ කිරීමට සීරු මාරු කරන්න. දැන් ඔබට පේනවා ඔන්න මම මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ උපරිම ප්‍රතිරෝධයක් ලැබෙන විදිහට සීරු මාරු කළා. දැන් LED එක දැල් වෙනවා. ඊට පස්සේ අපිට කියනවා දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ VCE මැන සටහන් කරන්න. මෙතන අපිට කියලා තියෙනවා VCE සැට් අගය 0.2 වෝල්ට වඩා අඩුයි කියලා. එහෙනම් මම මල්ටිමීටරේ මේ විදිහට ඔන් කරගන්නවා. ඔන් කරගෙන DC වෝල්ට් 20 රේන්ජ් එකට දාගෙන තියෙන්නේ. මම අර මුලදිත් කිව්වා අපිට මේ ට්‍රාන්සිස්ටරේ මම කලෙක්ටර් එමීටර් පින් මේ බොහොම පැහැදිලිව දකින්න පුළුවන් වෙන තමයි ප්‍රොජෙක්ට් බෝඩ් එකට පින් කරලා සර්කිට් එක හදලා තියෙන්නේ. ඒතකොට අපි දන්නවා මේ කලෙක්ටර් එක පැත්තේ තියෙන මේකේ ධන විභවයක්. ඒක නිසා කලෙක්ටර් පින් එකට මේ විදිහට ධන ප්‍රෝබ් එක මම සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ එමීටර් එක පැත්තේ තියෙන්නේ ඍණ විභවයක්. එමීටර් එකට ඍණ ප්‍රෝබ් එක සම්බන්ධ කරන ඔන්න මල්ටිමීටර් තිරේ දිහා බලන්න. වෝල්ටීයතාව වෝල්ට් 0.07ක අගයක් තමයි තියෙන්නේ. 0.2 වෝල්ට වඩා අඩු අගයක් ඔබට පේනවා. 0.07 වෝල්ට් අගයක් තියෙන්නේ. අපි එතකොට ඒක දුවේ පුතේ මෙතන සටහන් කරගන්න ඕනි 0.07 වෝල්ට් කියලා VCE අගය. ඊට පස්සේ අපිට කියනවා IC ධාරාව ගණනය කිරීම සඳහා කිලෝම් 10 ප්‍රතිරෝධකයේ හරහා වෝල්ටීයතාව කිලෝම් 10 ප්‍රතිරෝධකයේ දෙපැත්තේ මෙන්න මෙතන තමයි කිලෝම් 10 ස්ථිර ප්‍රතිරෝධකයේ තියෙන්නේ. LED එකට ශ්‍රේණිගත වෙලා එතකොට ඒ ශ්‍රේණිගත පරිපථයන් නිසා අපිට එයා දෙපස වෝල්ටීයතාව මැනලා එයාගේ ප්‍රතිරෝධයගෙන් බෙදුවට පස්සේ අපිට ධාරාව ලබා ගන්න පුළුවන්. ඔන්න ඔබට පේනවා වෝල්ටීයතාව 7. පොඩි ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා මට හිතෙන්නේ. කෙසේ වෙතත් ඔය අපි 7.2 කියලා ගමු. 7.2 වෝල්ට් අගයක් තමයි තියෙන්නේ. කිලෝම් 10 ප්‍රතිරෝධකයේ දෙපැත්තේ. එතකොට අපි මේ වෝල්ටීයතාව සටහන් කරගන්න ඕනි 7.2 වෝල්ට් කියලා. ඊගාට 4 වෙනි ප්‍රශ්නේ IC ධාරාව ගණනය කරන්න. අපිට ඔන්න පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා දුවේ පුතේ. අපි යනවා IC සමානයි VC8 RC කියලා අපි ගත්ත හැකි. VC විභවය අපිට ආව 7.2යි. ඒක බෙදීම 10 ගුණ කිරීම 10 3 මෙයා වෝල්ට් මෙයා ඕම් වලින්. එතකොට අපිට උත්තරේ ලැබෙනවා 0.0.0.72 ඇම්පියර්. මේක 1000න් ගුණ කළොත් අපිට ලැබෙනවා මිලි ඇම්පියර් වලින් 0.72 මිලි ඇම්පියර් තමයි IC ධාරාව. එහෙනම් ඔබට පැහැදිලියි එතකොට IC ධාරාව කීයද කියලා. ඊට පස්සේ අපි යනවා ඊගාව කොටසට. මම පරිපථය පොඩ්ඩක් මෙහාට කරගන්න. R1 විචලනය කරමින් මේ විභවමාන ප්‍රතිරෝධකයේ දුවේ පුතේ අපිට විචලනය කරමින් VB විභවය. VB කියන්නේ ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව මේ ඍණාග්‍රයට සාපේක්ෂව බේස් පින් එකේ විභවය. VB විභවය වෝල්ට් 0 ඉඳලා 0.9 දක්වා පරාසය තුල 0.1 පරතර වලින් ගෙන VCE විභවය ප්‍රස්ථාරගත කරන්න. එහෙනම් අපි මේ පැත්තකින් ලියා ගන්නවා VB VCE. එතකොට 0 ඉඳලා තමයි අපි යන්නේ මෙයාට
උපරිම ප්‍රතිරෝධයක් ලැබෙන විදිහට අවම ප්‍රතිරෝධයක් ලැබෙන විදිහට අපි මෙයා කරකවා ගන්නවා. එතකොට ඔබට පේනවා LED එක නිවිලා තියෙන. අපි බලමු මේ වෙලාවේ බේස් වෝල්ටේජ් එක කීයද කියලා. VB ඔබට පේනවා බිඳුවයි. ඔන්න VB බිඳුවයි. VB බිඳුවයි. මම ඒක ලියා ගන්න. VB බිඳුවේදී VCE කලෙක්ටර් එමීටර් වෝල්ටේජය ඔන්න අපිට පෙන්නනවා 10.3ක් තියෙන 10.3යි. ඊට පස්සේ 0.1 දී අපි බලමු VB 0.1 දී ඔන්න බලන්න 0.1 දී බිඳුව දශම එකේදී ඔන්න බලන්න VCE කීයද කියලා. ඒත් අර කලින් අගේම තමයි 10.3යි. ඊගාට අපි බලමු 0.2දී. අපි 0.2කට හරව ගමු. VB අපි බලමු 0.2දී. බලන්න VB 0.2දී 0.2දී බලන්න VCE 7.7යි 3යි 0.2දී 7.7යි 3යි. ඊට පස්සේ අපි බලමු 0.3දී 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 අපි බලමු VCE 7.4යි 2යි. ඊගාවට අපි බලමු 0.4දී 0.4දී 6.4යි 8යි. ඊගාවට අපි බලමු 0.5දී 0.5 5.1යි 2යි. ඊගාට අපි බලමු 0.6දී 0 ඔන්න ඇවිල්ලා තියෙනවා 0.6දී. අපි බලමු 0.6දී ඔබට පේනවා 0.07යි වෝල්ට්. 0.6දී 0.07යි වෝල්ට්. එතකොට දුවේ පුතේ අපිට ඔය ලැබුණු අගයන් ටික VB සහ VCE මේ විදිහට පස්තාරයේ අක්ෂර වලට අපි ක්‍රමාංකනය කරගන්න ඕනි. VB 0.1 කියන්නේ 0.1 2 3 4 5 6 ඒ විදිහට අපිට ගත්ත හැකි. 0.9 වෙනකන් අපි ගෙනියන්න ඕනි. 0.9 වෙනකන් අපිට මේ පරිපථය තුල යන්න බෑ. පරිපථයේ තියෙන ප්‍රතිරෝධය අගිනුත් එක්ක කෙසේ වෙතත් 0.6දී අපිට VB උපරිම අගය ආවේ 0.6දී 0.07යි වෝල්ට් ආවේ. ඊට පස්සේ අපි මේ පැත්ත ක්‍රමාංකනය කරනවා වෝල්ට් 12 වෙනකන්. එතකොට අපිට බැලුවොත් එimhe 2 4 6 8 10 12 ඒ විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එකින් එක යන්නත් පුළුවන්. අපි බලමු 1 2 3 4 5 6 7 8 9.
අපිට සාමාන්‍යයෙන් දශම දෙකෙන් වගේ තමයි වෝල්ට් දෙකෙන් දෙකට වගේ තමයි යන්න වෙන්නේ. 2 4 6 8 10 විදියට ගිහිලා අපිට තියෙන මේකේ ලක්ෂ ටික පිහිටවන්න. ලක්ෂ ටික පිහිටවුවාම මම මෙතන ඇඳලා පෙන්නන්නම් පස්තාරේ හැඩේ සාමාන්‍යයෙන් 10 12 කියලා අපි ගත්තොත් බිඳුවේදී අපිට තිබුණේ 10.3යි. මෙන්න මේ හරිය වගේ. ඊට පස්සේ දශම 1 ওই විදිහට මේ පැත්තට යන්නේ දශම 1ේදී 10.3යි. ඊට පස්සේ දශම 2ේදී අපිට එනවා 7 දශම ගාන. ඊගාවට අපිට එනවා දශම 3ේදී ඊට පස්සේ දශම 4ේදී දශම 5ේදී ඊට පස්සේ දශම 6ේදී දශම 6ේදී මෙන්න මේ හරියට. ඒතර ඔබට පේනවා මේක ඩ්‍රා කළොත් එහෙම ක්‍රමානුකූලව VCE විභවය ඔබට පේනවා. මේ පැත්ත VB මේ පැත්ත VCE. එතකොට බිඳුවේදී VBE වැඩි වෝල්ටේජතාවක් ඊට පස්සේ VB වැඩි වෙනකොට ක්‍රමානුකූලව VCE අඩු වෙලා ගිහිල්ලා 0.6 දී VCE අගේ ඊටාම අඩු අගයකට ඇවිල්ලා තියෙනවා. ඔන්න එහෙනම් ඔබට පැහැදිලි. පස්තාරේ මේ විදිහට තමයි නිරූපණය වෙන්නේ. එහෙමනම් දෙපුතේ මම හිතන්නේ ඔබට ඉතාම හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති පසුගිය 2024 වර්ෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 9 වෙනි ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව ලැබුණු පරිපත්‍රය මොකද්ද? ඊට පස්සේ ඒකට අදාළව නිවැරදිව උපාංග ටික තෝරාගෙන ව්‍යාපෘති පූර්වක කොහොමද පරිපත්‍රය එකලස් කරන්නේ? එකලස් කළේ ඒ අදාළ මිනුම් ලබාගෙන ගණනය කිරීම සිද්ධ කළා. ඒ පස්තාරගත කිරීම සියල්ල අවසන් කරන්න කියලා. ඉතින් දුවේ පුතේ මම හිතනවා මේ දැනුම ඔබට ඉතාම වැදගත් වේවි. ඔබ ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දෙද්දී ඒ ඔස්සේ උපරිම ලකුණක් උපයා ගන්න. ඉතින් ඔබ මේ දැනුවත්භාවය ලබනවා වගේම විශේෂයෙන් මතක් කරනවා ඔබගේ ප්‍රදේශයේ උපකාරක පන්තියේ පාසලේ ඔබේ සහෝදර සහෝදරයන් සියලුම දෙනා මේ සම්බන්ධව දැනුවත් කරන්න. දැනුවත් කළා වුණත් මේ සත්කාරය සමග සම්බන්ධ කරන්න කියන එක මතක් කරන ගමන් තවත් මේ වගේ වැදගත් වීඩියෝවක් අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. අදට අපි ඔබේ මේ විදියට සමුගෙන යනවා.